හායි රසලවයි ඉතින් ඔයාලට කොහොමද? ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා නේද? ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔන්න ඉස්සෙල්ලාම ගේන වීඩියෝ එක. අද කාලේ මම ඔයගොල්ලොත් එක්ක අන්බොක්සිං වීඩියෝ එකක් ෂෙයා කරගන්න. ඉතින් මේ ඕඩර් එක තෙමු එකෙන් දාපු ඕඩරයක් ලැජ්ජත් නෑනේ. හැබැයි මේවයි මේ ඕඩර් එක මම නෙමෙයි දැම්මේ හබි වල දැම්මේ. හැබැයි මේකේ ඔක්කොම තියෙන මට අවශ්‍ය වෙන බඩු. සාමාන්‍යයෙන් මට ඔය මොන හරි අඩුපාඩු වෙන දේවල් එයා සමහරක් වෙලාවට මට කියන්නේ නැතුව ඕඩර් කරනවා. ඉතින් එන්නේ ඒ වගේ ඕඩර් එකක් තමයි මේක. ඉතින් අපි බලමු මේක ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා. මම හිතන විදිහට මේක ඇතුලේ ඔක්කොම තියෙන්නේ කේක් හදන්න ගන්න අයිටම්ස්. මොකද මේ මම කේක් හදනවානේ. ඉතින් එතකොට සමහරක් දේවල් මට අඩුපාඩු වෙන දේවල් එයා දකිනවා. ඉතින් මං හිතන්නේ එයා මට එහෙම තමයි කිව්වේ. ඉතින් මං හිතන්නේ ඒවා ඔක්කොම කේක් හදන්න ගන්න බඩු වෙන්න ඕනි. අපි බලමු මම දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම තියෙනවා මෙන්න මේක. මට මේ වගේ එකක් තියෙනවත් එක්ක මේක අර මේ රෝලින් පින් එකක්. මේ වගේ රෝලින් පින් එක ටිකක් දිග එකක්. මට මේ වගේ එකක් තියෙනවත් එක්ක හැබැයි කමක් නෑ නේද? ඒකත් වැඩකට ගන්න පුළුවන් ප්‍රයෝජනයක් වෙයිනේ. හරි. මේකයි බලමු මේක ලොකු පෙට්ටියකුත් තියෙනවා. ඒක නම් අමාරුයි. ඒක බලලින්. මේක handmade with love කියන ස්ටිකර්ස් මෙන්න මේ වගේ තියෙන්නේ. මෙන්න වගේ ස්ටිකර්ස් එකේ තියෙනවා handmade with love කියලා. ලස්සන ස්ටිකර්ස් මේවා අර කේක් බොක්සස් වලට අපිට අලවල යවන්න පුළුවන්. හරි ඊගාවට මේක අපි කේක් වල ෆිනිෂින් එක ගන්න ෆිනිෂ් කරන අයිටම් එකක්. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ තියෙන මෙතන. එන්න ඒ වගේ එකක්. ඒක ටිකක් හොඳටම වටින එකක් මට. මොනවාද? මේක ස්ටෙන්සිල් එකක්. මේක අර කේක්ස් වල අපිට පුළුවන් අතින් ලියන්න අමාරුයි නම් අපිට බලන්න මේ ස්ටෙන්සිල් එක තියලා උඩින් ඕනම් ස්ප්‍රේ කරන්න පුළුවන්. මේක තියලා නැත්නම් ඒක උඩින් අපිට බටර් ක්‍රීම් බටර් අයිසිං මෙහෙම ගාලා මේක ඉස්සුවාම පිටිපස්සේ හැපි බර්ත්ඩේ කියන එක වැදිලා තියෙනවා. මෙන්න මේක. ඒකත් ගොඩාක් වටිනවා. මේක හරි. ඊට පස්සේ මේක මොකක්ද? ඒක නිකන් මේ රවුමක් වගේ එකක්. බලමු මොකක්ද කියන්නේ. මේකත් ඒ වගේම අර කේක් ෆිනිෂින් කරන්න ගන්න රවුම් සෙට් එකක්. මේක අපිට කේක් එකේ අර টොප් එක උඩින් තියලා යන ටික වටේට ෆිනිෂ් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ටිකක් තියෙනවා ඒක. හරි next. මාඩකනාලි චුටි ගොඩක් තියෙනවා. මේක. මේක මං හිතන විදිහට අපි කේක්ස් කපන්නේ. කේක්ස් කපලා මෙන්න මෙහෙම එන්නකෝ. කේක් කපලා මෙන්න මෙහෙම ගන්න කේක් කෑල්ල. අන්න ඒ වගේ එකක්. ඒකේ දෙකක් තියෙනවා. ඒක ලස්සන කලර් එකක් තියෙන ගෝල්ඩ් කලර් එකක්. මම මේ කලර් එකට ආසයි. මේකත් ඒ වගේ. හැපි බර්ත්ඩේ මේක සිලිකන් මෝල්ඩ් එකක්. මේකත් අර හැපි බර්ත්ඩේ කියලා ගහලා තියෙන්නේ. ඒ වගේ එකක්. ඊට පස්සේ මේක රිබන් එකක්. ලස්සන රෙඩ් කලර් රිබන් එකක්.
ඒකත් අපිට කේක් බොක්සස් වලට ඩිසයින් කරන්න ගන්න පුළුවන්. කොහමද හරිනේ? හරිනේ බෑනේ. හරි මෙන්න මේ වගේ මම බලන්න යනවා. ඉතින් මේ රිබන් එකේ මෙහෙම ගහලා තියෙනවා happy birthday කියලා. ඒක ලස්සනයි. මේක මට ඕනම වෙලා තිබ්බ එකක්. සාමාන්‍යයෙන් අපි කෑම ජාතිනේ හදන්නේ. කේක් කියන්නේ ඉතින් කෑම ජාතියක්නේ. ඉතින් කේක් හදද්දී මේක අපිට කේක් එකේ එක්ස්පයරි ඩේට් එකක් දාන්න එපා. ඉතින් ඒකට නම් මේක ගොඩාක් වටිනවා. මේකේ තියෙනවා අයිටම් එක මොකද්ද? ඒක අපි හදපු දවසක කවද්ද? ඒක එක්ස්පයර් වෙන්නේ කවද්ද? එහෙම කියලා ප්‍රොඩක්ට් එක ගැන දාන්න පුළුවන්. මේ වගේ පුංචි ලේබල් එකක්. ඊට පස්සේ ඒක අපිට අලවන්න පුළුවන් අපේ කේක් බොක්ස් එකේ. ඒ වගේ එකක් තමයි මේක. හැබැයි ඒක ගොඩාක් තියෙනවා. මේකේ කොච්චරද කියලා නම් පේන්නේ නැහැ මට හොයාගන්න බෑ. මම ගොඩක් තියෙනවා මෙන්න මේ වගේ. ලෙවල්ස් ගොඩක් තියෙන එකක්. හරි. මේකත් අර වගේම රිබන් එකක් රෙඩ් කලර්. මේකත් ඒ වගේ සිලිකන් මෝල්ඩ් එකක්. අර ලස්සන අර තියෙන එක ඩිසයින්ස් ඉන්නේ වගේ මෝල්ඩ් එකක්. ෆොන්ඩන්ට් අපිට මේකට දාලා ලස්සන ඩිසයින්ස් හදලා අපේ කේක් එක ලස්සන කරන්න ගන්න පුළුවන්. මේකත් hand made with love කියලා. හැබැයි ඒක චූටි. මම ගාව මේ වගේ ගොඩක් තියෙනවා. ඒ වුණාට ඒවත් මේ සයිස්ම තමයි. මෙන්න මේ වගේ රෝල් එකක් තියෙන්නේ. හරි. මේකේ තියෙන ලෙටර්ස්. මේ ඔක්කොම ලෙටර්ස්. හැබැයි ඒක චූටි ලෙටර්ස් තියෙන්නේ. චූටි ලෙටර්ස් ඕන වෙන වෙලාවල් තියෙනවානේ නේද ළමයි? කොහමද හරිනේ ආමුතන? චූටි ලෙටර්ස් තියෙන එකත් හොඳයි. සමහර වෙලාවට සමහර කේක් වලට අපිට චූටි ලෙටර්ස් වලින් මේක කරන්න වෙන වෙලාවල් තියෙනවානේ නේ. චූටි. ફોකස් වෙන්නේ නැහැ නේ. මෙන්න මේ වගේ චූටි. හරි. ඊට පස්සේ බලමු. මොනවද තියෙන්නේ? මේක ගොඩක් වටින එකක් මට. මේක අපි කේක් කපන්න පී හොයන්න ඕනේ නැහැ. මේක තිබ්බා කේක් එකේ. මෙහෙම කරලා අර ගානට ත්‍රිකෝණي වගේ කේක් කෑල්ල කපලා ගන්න ලේසි. ඒ වගේ එකක් නේ. අපි බෝලේ මට ඕඩර් කරලා තියෙන්නේ මට ගොඩක් වටින දේවල්. සාමාන්‍යයෙන් එයා මෙහෙමයි. සාමාන්‍යයෙන් එයා දැක්කහම මට මොන හරි මෙයාට මේක ඕනි කියලා එයා ඒක හිතේ තියාගෙන ඉඳලා ඉක්මනට මට අරන් දෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ ඕඩර් එක එයා දාලා තියෙන්නේ. මම දන්නේ නැහැ. එයා තමයි ඕඩර් කරලා තියෙන ඔක්කොම මට ඕන දේවල් නෙමෙයි මෙතන ඕඩර් කරලා තියෙන්නේ. මට ඕන දේවල් තමයි ඒ වුණාට මම හිතලා ඕඩර් කරපුවා දේවල් නෙමෙයි. එයාට හිතිලා එයා මට අරන් දුන්න දේවල්. ඉතින් මේකත් අර ඉස්සෙල්ලා ගත්ත රිබන් එක වගේම බ්ලූ කලර් රිබන් එක. ඒකත් ලස්සනයි. අපිට කේක් බොක්ස් එක ලස්සනට ඩෙකොරේට් කරලා දෙන්න පුළුවන් නේ කස්ටමර්ට. ඉතින් මේකත් මට ගොඩක් වටිනා අයිටම් එකක්. ඒ කියන්නේ කේක් වලට අපි ගහන්නේ happy birthday කියලා එන්නේ වගේ. ඒකේ ගොඩාක් තියෙනවා. රවුන්ඩ් එකක් තියෙනවා, කොටු එකක් තියෙනවා, මේ වගේ normal එකක් තියෙනවා. හැබැයි වැඩේ කියන්නේ මම මේ වගේ ඒවා ගන්න ගියා මේ ළඟ තියෙන shop එකකට. ඒකේ මේ වගේව සෑහෙන ගණන්. එකක් දිරාම් 15ක් ඒ වගේ ලොකු ගාණක් යනවා. මෙන්න මේ විදිහට තමයි ඩිසයින්ස් 4කින් තියෙනවා. ලස්සනයි. හැබැයි මම හිතන විදිහට මේ අපි සාමාන්‍යයෙන් නිකන් කඩවලින් ගන්නවටත් තෙමු එකෙන් පොඩක් මේ වගේ ඕඩර් එකක් දාලා ගන්න එක සාමාන්‍යයෙන් ස්මෝල් බිස්නස් එකක් හරි ඒ වගේ බිස්නස් එකක් කරන කෙනෙක්ට ගොඩක් වාසි කියලා මම හිතනවා. මේ මොනවාද? කෝට් එකක් කොයි
මේක හරිම මම ආසම එකක් කරේ. අපි අර මේ ඉන්ට්‍රොඩක්ෂන්ස් තමයි මේකේ තියෙන්නේ. අපි කේක් එකක් දුන්නාම ඒ කේක් එක කොහොමද අපි මේක අපි කස්ටමර්ට දුන්නාට පස්සේ එයා කොහොමද මේ කේක් එක තියාගන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට ඉන්ට්‍රොඩක්ෂන්ස් තමයි තියෙන්නේ. කොහොමද තියන්න ඕනේ, ෆ්‍රිජ් එකේ තියන්න ඕනේද, මේකේ ටයිම් එක, මේක ස්ටෝර් කරන්න ඕනේ කොහෙද, ඒ වගේ ඔක්කොම ටික ඉන්ට්‍රොඩක්ෂන් ඔක්කොම මේකේ ඇතුළත් වෙනවා. ඉතින් ඒක මම හිතනවා ගොඩක්ම වැදගත් කියලා. අපි නිකම්ම කේක් එකක් කස්ටමර් කෙනෙක්ට දෙනවට වඩා මේක දාලා දුන්නාම ඒක ටිකක් වටිනාකමත් වැඩි. අනික ඒක කස්ටමර්ට හෙල්ප්ෆුල් වෙන්න පුළුවන්. ඒක නම් ගොඩක් වටිනවා. මම ඒකට හරිම ආසයි. තව එකක් තියෙනවා ඒ වගේම බොක්ස් එකක්. මේක මත දන්නේ නැහැ. ඉන්න බලමු අපි. මේක මත දන්නේ නැහැ. ඔව් ඒකම තමයි. ඒකෙම්ම ඉන්ට්‍රොඩක්ෂන් කාඩ්ස් තමයි මේකේ තියෙන්නේ. මේකේ ඉතින් හොඳයි. ගාණ ටිකක් අඩුයි. හැබැයි වැඩේ තියෙන්නේ ඕකට ගියාට පස්සේ නිකන් අර පිස්සු හැදිලා වගේ තමයි. මන් දන්නේ මට නම්. පිස්සු හැදිලා වගේ තමයි. සමහර වෙලාවට ගන්නෙත් නැහැ. කාඩ් එක ෆුල් කරනවා. දකින් දකින්නවා. ඉතින් අපිට හිතෙනවා මේක හොඳයි මට. මේක මට වටිනවා. මේක වැදගත් වෙයි එහෙම කියලා. හැබැයි සමහර වෙලාවට ටිකක් පස්සේ බලද්දි මේක ඕනේ නෑ නේද? එහෙම කියලා හිතන අවස්ථාවක් තියෙනවා. මම දැන් ගොඩක් දුරට කන්ට්‍රෝල් කරගෙන මුකුත් ඕඩර් කරන්නේ නෑ. ඒක ඒ වගේම මේ සිලිකන් මොල්ඩ් එකක්. ඒකේ තියෙන්නේ ග්‍රාස්. අර තනකොළ වගේ අපි චුලි බබාලගේ කේක්ස් වලට එහෙම දාන්නේ තනකොළ ඒ වගේ දේවල්. අන්න ඒ වගේ ඒව හදාගන්න පුළුවන් මේ මොල්ඩ් එක. හරි දැන් තියෙන මේ ලොකු පෙට්ටිය. බලමු මොකක්ද මේ තියෙන්නේ කියලා. වැටෙනවා. ඔයගොල්ලෝ දැනගද මේකේ තියෙන්නේ මොකක්ද කියලා? මේකේ තියෙන්නේ ළමයි ටර්නින් ටේබල් එකක්. මේ සිල්වර් කලර් ටර්නින් ටේබල් එක. මේක හොඳට යනවා. මම ගාව තියෙනවා නේ ටර්නින් ටේබල් එකක්. ඒක අර මේ සුදු පාට එකක්. කියන්නේ ටිකක් ගාන අඩුයි ඒක ගොඩක්ම. මම අර මුලම දවස්වල මුලම කාලේ ගත්ත එක. මම ඒකේ තමයි ගේම ගහගෙන ඉන්නේ වැඩ කරගෙන යන්නේ. මේක හොඳයි ගමේ බලන්න මේ. මේක සිල්වර් එකක්. ඒක හොඳට බරත් එක්ක අනික මේක තිබ්බ ගම මේ හොඳට යනවා. සමහර මගේ තියෙන එක සුදු පාට එක ඒක එහෙම යන්නේ නැහැ. මෙහෙම රවුන්ඩ් මෙහෙම කරකවනකොට ටක ටක ගාලා සද්දිකුත් එනවා. එහෙම සද්දිකුත් ඇහෙනවා යද්දි. මේක හොඳයි නේ. ගලයි. මේක හොඳට වැඩ කරනවා. ඉතින් මේක මට ගොඩක් වටිනවා. ඉතින් ළමයි ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් මේ ටික තමයි තියෙන්නේ. අයිටම්ස් ගොඩක් තියෙනවා. හැබැයි මේ ඔක්කොම කේක්ස් බඩු. ඉතින් මම ගොඩක් වෙලාවට තෙමු එකෙන් ඇඳුම් ඕඩර් කරලම නැහැ. ෂේන් එකෙන් නම් ඇඳුම් ඕඩර් කරා. මෑතකදී ෂේන් ඕඩර් එකක් දෙනවා මට ඒක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. ඉතින් ඒක ෂෙයා කරගන්න බැරි වුණා කියන්නේ ඒක ගොඩක්ම මම ඕඩර් කරපුවාම මට හරියන්නේ නැහැ. මම ඉතින් ඊට පස්සේ ඒක රිටර්න් කරා. ඉතින් ඒ හින්දා ඕගොල්ලන්ට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් ලස්සන ළමයි ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. වෙනද වගේම අදත් මගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට කියන්න බැරි වුණානේ. ඉතින් මගේ චූටි channel එකක් නේ. ඉතින් මට යාළුවෝ ගොඩක් එකතු වෙලා තිබ්බා. මං හිතන්නේ 900 ගාණක් විතර දැන් ඉන්නවා. ඉතින් අලුතෙන් එකතු වෙච්ච යාළුවන්ටයි, මගේ පරණ යාළුවන්ටයි, මගේ වීඩියෝස් බලන අයටයි ඔයගොල්ලෝ හැමදෙනාටම ගොඩාරියක් ස්තුතියි. මාව subscribe කළාට ඒත් එක්කම මගේ වීඩියෝස් බලනවට. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමදෙනාම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. bye. මං විදේශී.